එකෝමත් එක කාලෙක පුංචි ගමක් තිබුණා. ඒ ගම වටේටම තිබුණේ විශාල දීප්තිමත් සූර්යකාන්ත මලින් පිරිච්ච කෙත්න්‍යායක්. ඒ කෙත මැදින් ගලාගෙන ගියේ පිරිසිදු සීතල දියදහරක්. ඒ ගමේ හිටියා හරිම හිත හොඳ පොඩි කොල්ලෙක්. එයාගේ නම සුරේන්. සුරේන්ට හිටියා හරිම විශේෂ යාළුවෙක්. ඒ තමයි හැමදාම ගමේ අහසේ පාවෙලා ගිය පුංචි සුදු වලාකුළක්. සුරේන් ඒ වලාකුළට කිව්වේ පිණි කියලා. සුරේන් හැමදාම උදේට සූර්යකාන්ත කෙතට දුවගෙන ඇවිත් අහස දිහා බලනවා. "හායි පිණි, ඔයා අද කොහෙද යන්නේ?" සුරේන් කෑ ගාලා අහනවා. පිණි හෙමින් එයාගේ හැඩය වෙනස් කරලා සුරේන්ට උත්තර දෙනවා. දවසක් සූර්යකාන්ත මල් හැම එකක්ම දුකෙන් වගේ ඔළුව පහත් කරගෙන ඉන්නවා සුරේන් දැක්කා. "අනේ මගේ ලස්සන මල් ටිකට මොකද වෙලා තියෙන්නේ?" සුරේන්ට දුක හිතුණා. අහස දිහා බැලුවාම පිණිත් හරිම සිහින් වෙලා පොඩි වෙලා ගිහින්. "පිණි, ඔයාටත් අමාරුද?" සුරේන් ඇහුවා. "අපිට හොඳටම පිපාසයි. දවස් ගානකින් වැස්සක් ආවේ නෑ. ඔයාගේ මල්වලටත් එහෙමයි." පිණි කිව්වා. සුරේන් මොහොතක් කල්පනා කළා. ඊට පස්සේ එයා කැලෑව දිගේ දුවගෙන ගිහින් ලොකු විශාල රවුම් ගලක් ගෙනාවා. එයා ඒ ගල දියදහරේ පාර මැදට තියලා පුංචි බාධකයක් හැදුවා. දැන් දියදහරේ වතුර ටිකක් එකතු වෙලා විශාල විලක් හැදුනා. "පිණි, ඔයාට පුළුවන් ඒ වතුර උඩට අරගෙන ආයෙත් පොළවට වැස්සවන්න." සුරේන් උද්‍යෝගයෙන් කෑ ගැහුවා. පිණි වහම පහලට බැහැලා ඒ වතුර ටික උඩට ඇදගත්තා. ටිකෙන් ටික පිණි ආයෙමත් විශාල අලුපාට බර වලාකුළක් බවට පත් වුණා. වතුර බින්දු පොළවට මුදා හැරියා. ශබ්දයක් ඇති කරමින් මුළු කෙතටම මහා වරුසාවක් වැස්සා. වතුර බින්දු වැටෙනකොට සූර්යකාන්ත මල් ආයෙමත් සතුටින් උඩට නැගිට්ටා. ඒවා ආයෙමත් දීප්තිමත් සතුටු මුහුණු වගේ හිනහෙන්න ගත්තා. වැස්ස නැති වුණාට පස්සේ සුරේන් ආයෙමත් අහස දිහා බැලුවා. පිණි ආයෙමත් පුංචි සුදු වලාකුළක් වෙලා hina වෙනවා වගේ පෙනුණා. ඒ වගේම පුංචි පිණි ළඟින්ම විශාල වර්ණවත් දේදුන්නක් අහසේ ඇඳිලා තිබුණා. ඒ දේදුන්න තමයි සුරේන්ට පිණි දුන්න ස්තුතිය. මේ වගේ කතා හැමදාම බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.